අයිබෝවන් හැමෝටම මොනවද මේ තමයි වතුර මේ තමයි පළතුරු අමු ඉති මේ අපි වැඩ රාජකාරිය කරන අතරවාරේ ලෙඩ්ඩු නිදියන අවස්ථාවේ තමයි මේ අපි දෙන්නේ මේ වීඩියෝ. ඉතින් අපිට මේ වීඩියෝ එක දෙන්නේ මට යම් දෙයක් පැහැදිලි කරන්න ඕන නිසයි. මොකද මම මීට විනාඩි පැය භාගයක් විතර වීඩියෝ එකක් දැම්මා. අපේ හමුදා නිලධාරි පොලිස් නිලධාරි සිහි කරලා නැවත වතාවක් මම මේ සිහි කරලා කියන්නේ ඒක සමහරට පැහැදිලි මදි ඇති. නැවත වතාවක් හොඳට හිතලා සියලුම දෙනා අර ගිහි පැහැදි වගේ ජනතාව නීතියද සියලුම දෙනා දහමෙන් ඉන්න අයද වටහා ගත්තොත් හොඳයි. පළමුව මං සිහි කරනවා මැසේජ් එකක් දෙන්න කැමති හාමුදුරුවරු කියන කොට්ටාසෙට. හාමුදුරුවරු කියන කොට්ටාසය දහමට බැඳුනේ නිකං කාලා බීලා බුදියන්න නෙවෙයි. රටේම දේවල් එකතු කරගෙන රටේම දේවල් ඉල්ලගෙන පන්සල් විමාන වගේ හදාගෙන බිත්තිවල බලි ඇඳලා උඩ වහලවල් වල බලි ඇඳලා වටේ කාමරවල බිත්ති ඇඳලා එක එක සර්ව පිත්තලෝක රූපාවල බොරු විවිධාකාර අර ජාතකයේ මේ ජාතකයේ කියා පන්සල් වල මිනී කනත් වගේ බිත්ති වල බයිලා අඳින්න නැතුව මනුස්සයාට යහපතක් කරන්න කියලා තමයි සම්මා සම්බුදුන් මේ සංඝ පිරිසක් බිහි කරේ එදා සිට අද වෙනතෙක්. නමුත් එදා සිට අද වෙනතෙක් එන සංඝ පරම්පරාව බලපුවාම දැන් ඉන්න සංඝ පරම්පරාව යම දූතය වගේ. කිසිම සද්ධාාවක් නැති, කරුණාවක් නැති, දහමක් දන්නේ නැති, බුදු දහම රකින්න දන්නේ නැති, බුදු දහම මොකද්ද කියන්නේ, ඇයි අපි සිවුරක් කරේ දාගත්තේ, මොකටද, ඇයි අපි පන්සල් වල මෙහෙම ඉන්නේ කියන එක පවයි පිනයි වටහා ගන්න බැරි නීච වෙච්ච කොට්ටාසයක් තමයි මේ සංඝ රත්නය කියන්නේ. මොකද ඒ Taman දැනගන්න ඕනේ සංඝ රත්නය මහා සභා සංඝ රත්නය පඬිතුමා සමග අනිත් පිරිවර උගන්වන්න ඕනේ මේ සංඝ සභාවට පන්සලක හැසිරීම. සිවුරක් කරේ දාගෙන අපි මොකද්ද කරන්න ඕනේ රටට? ඇයි අපි සිවුරක් කරේ දාගත්තේ? කවුරු වෙනුවෙන්ද, මොකක් නිසාද? මොන මාර්ගයක් නිසාද කියන එක වටහා ගන්න ඕනේ. ඒව කියා දෙන්නේ නැති මහා සංඝ සභා නායකයෝ ඇතුළු ප්‍රධාන අනිත් අය මේ අපේ ශ්‍රී ලංකා භූමිය බුදුදහම විනාශ කරගෙනම යනවා කියන එක දැන් අපිට හොඳටම පේනවා. ජීවිත මාවතේ හැදීගෙන ඉන්න දරුවා මාවතේ, පෞල් ජීවිත මාවතේ, බුදුදහමක් දන්නේ නැහැ, පන්සලකට යන්න දන්නේ නැහැ, දරු පරම්පරාවක් එක්ක පන්සල් යන්නේ ඇයි, අපි මොකද්ද කරන්න ඕනේ, ජීවිතේක වටහා ගන්න බැරි කොට්ටාසයක් එක තමයි දැන් මේ හාමුදුරුවරු ඉන්නේ. හාමුදුරුවරුන්ගේ මොලේ නැත්තම් සමාජයේ මේ හැදීගෙන දරුවෝ කොහොමද මොළ පාද ගන්නෙ? කවුද කියලා දෙන්න පවක් පිනක් හොඳ නරක තමන්ගේ දහම ගැන. ඒ වගේම මම ඉල්ලනවා මේ පොලිස් නිලධාරි, හමුදා නිලධාරි ඔබතුමන්ලා නිලයක් දහසක් කට්ට කාගෙන මාස ගණන් අවුරුදු ගණන් දුෂ්කර ජීවිත ගත කරගෙන තරු පටි ගහගෙන රටට සේවයක් කරන්න අස්සම් කරලා අද රජයට, රටට, ලෝකෙට බැඳලා ඉන්නේ ජීවිත වෙනුවෙන්, රට වෙනුවෙන්, ලෝකයා වෙනුවෙන්, මහ පොළොව වෙනුවෙන් මතක තබා ගන්න. ඔබතුමන්ලගේ රාජකාරිය වෙනයි. හමුදා නිලධාරි ප්‍රධාන කොට අනිත් ඒ දරුවනුත් මතක තබා ගන්න. ඔබතුමන්ලත් අද බැඳලා තියෙන්නේ මෙරි ඉපදලා මේ රට රකින්න.
ඔබතුමාලට තියෙන රට රකින්න. පොලිසියටත් වගේ තියෙන රට රකින්න, ජීවිත රකින්න. ඔබතුමාලගේ රාජකාරිය තමයි අපේ සිංහල භූමිය රැකීම, සිංහල ජීවිත ආරක්ෂා කිරීම, සියලුම දේපොළ අපි වට කර ආරක්ෂා කිරීම කිසිම හානියක් නොවන විදියට. ඒක ඔබතුමාලගේ නීතිගත රාජකාරිය. හාමුදුරුවෝ කියන කොට්ටාසය අයිතිය තියෙන්නේ ඒ කට්ටියගේ ජොබ් එක තමයි කොණ්ඩේ බූගන තට්ටේ හදාගෙන ගිහිල්ලා සිවුරක් කරේ දාගෙන මුල සිට නමෝ තස්ස සිට පංචශීලය කියලා මහා වංශ පොත් සජ්ජායන පිරිසජ්ජායන කරලා රටට හැදීගෙන යන දරුවන්ට දෙමව්පියන්ට මේ ලෝකවාසීන්ට අපේ දහම මොකද්ද, අපේ බුදු දහම මොකද්ද, අපේ ගෞතම සම්මිඳුන අපිට මොනවද කියලා දුන්නේ, ඇයි අපි සිවුරක් කරේ දාගෙන ඉන්නේ, අපි සිවුරු කරේ දාගෙන ඉන්නේ, ඔබ රකින්නත් අපි රකින්නත් රට රකින්නත් බුදු දහම රකින්න කියන අදහසෙන් ওই ටික පැහැදිලි කර දෙන්න තමයි හාමුදුරු කොට්ටාසයක් ඉන්නේ සිවුරු කරේ දාගෙන. බුදු දහම රකින්න බුදු දහම කියලා දෙන්න රටට ලෝකයට කියලා දෙන්න බුදු දහමේ ජීවත් වෙන අයට පොලිස් ආරක්ෂාවල් හමුදාවල් ආරක්ෂාවල් වැඩක් නැහැ. ඒවා බුදු දහමෙන්ම තමන් දැනගන්න තමන් සිවුරු කරේ දාගෙන තමන්ගේ ධර්මය රැකගෙන තමන් රැකගෙන රට රැකගෙන යන මේ බුදු දහමෙන් ඒ සියල්ලම කරගන්න පුළුවන්. හැම දෙයකින්ම තමන්ට කියන්න ඕනේ නෑනේ. බණ භාවනාවෙන් ඒ සියල්ලම රැක ගන්න පුළුවන්. ලෝකයට සෙතක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා හාමුදුරුවන්ගේ රස්සාව කරනකොට අපේ හමුදාපතිලවත් පොලිස්පති නිලධාරියෝ කිසි කෙනෙක් උවමනා නැහැ. හාමුදුරුවන්ට උවමනා නැහැ ආරක්ෂාවල් පන්සල් වලට ආරක්ෂාවල් නැහැ. මොකද රත්තරන් හිටු පිළිම් නෙවෙයිනේ. අපි වගේ මනුස්සයෝනේ සිවුරු කරේ දාගෙන ඉන්නේ. ඉතින් එහෙනම් ඒ කට්ටියගේ ඒගොල්ලන්ගේ වැඩ ඒගොල්ලන් කරගනි. නටන නැටිලි කාවාඩි පෙරහැරවල් නටලා උඩ පැනලා කාලා බීලා ඕ ටික කරගන්නපු අය ඉවරයක් වෙනකන් කෙලවරක් වෙනකන්. මොකද අපේ සම්මා සම්බුදුන් ඔවගේ චින්චිමානේ වෙසඟන අපවිත්‍ර අපත නීච පහත් වැඩ දැකලා නිසා තමයි ඒ රජමැදුර ඇතුලේ අපේ සම්මා සම්බුදුන් පිට වෙලා ගියේ සසර එපා වෙලා මේ මොකද්ද කියලා. ජීවිතේ කුණු කෙල පෙරාගෙන නිරුවතින් කකුල් අතපය අර දන්නව ඇතිනේ නේද මාලිගාවේ නටපු නැටිලි ටික. ඉතින් ඒක නිසා ඔය පෙරහැරක නටන නැටිලිම තමයි ඒ මාලිගාව ඇතුළේ තමිඳුන්ගේ තිබුණේ. ඉතින් ඕව දැකලා සසර කලකිරීම තමයි භූතය පෙරේතය වගේ කුණු කෙල කටවල් අරගෙන අර පැත්තට මේ පැත්තට නිරුවතින් හැම හතකම විදියකටම බුද්ධයන්ගේ ඕව දැකලා නිසා සසර කලකිරීම උන්වහන්සේ සියලුම අතහැරලා ගියේ. ඒ වගේ ඒ නටපු නැටිලි නාඩගම් තවමත් මේ ලෝකේ අපේ ලංකාවේ නටනවා. ඉතින් ඒක නිසා උන්ට නටා ගන්න ප්‍රයෝජන ඉතින් රටත් ඉවරයි දහමත් ඉවරයි අපිත් ඉවරයි. ඉතුරු ටික වත් විනාශ නොකර හමුදා නිලධාරී ඔබතුමාලා පොලිස් නිලධාරීතුමාලා ඔබලාගේ රාජකාරිය ඔබලාට කරන පන්සල් වලට පෙරහැරවල් වලට කොතනකටත් ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. බුදුදහමක් තියෙන තැනකට බුදුදහම පන්සල් වලින් කරන දේවල් වලට එතෙන්ට කරන්නේ උන්ගේ උන් ඉන්නවා. හාමුදුරුවෝ ඉන්නවා. හැම තැනකම තමන්ගේ පින්කමක් කරනකොට ගෙදරක පින්කමක් කරනවා වගේ දෙමාපියෝ කරනවා වගේ ගමේ එක්ක හාමුදුරුවෝ දෙයක් කරනවා නම් හාමුදුරුවන්ට ඉන්නවා හාමුදුරු පිරිස. අතු ගන්න සුද්ධ කරන කොඩිය අදින්න වැල් අදින්න ඒගොල්ලන්ගේ රාජකාරිය ඒගොල්ලන් කරපුවා. තමන්ගේ රාජකාරිය තමන් කරගෙන හරියට ඉන්න. මේව කියන්නේ මේව විනාශ වෙන්න තව ඉදිරියට තව මොන විනාශ වෙනවද කියන එක අපි හිතා ගන්න බැරි නිසා මේවා අපි මේ දැනුම් දීන් කරන්නේ මොළ පාවිච්චි කරන්නේ කියන එක තමයි අපි මේ නිලධාරීන්ට කියන්නේ. හාමුදුරුවෝ කරන දේවල් වලට ඇඟිලි නොගහ නටන නැටිලි නටන්න අරින්න. මොනවා පාරවල් දිගේ නටන නැටිලි නටන්න අරින්න. රටට අසාධාරණයක් වෙන විදියට දේවල් කරනවා නම් උස්සල පොලිසියට ගිහින් දාන එක තමන්ගේ රාජකාරිය. නීතියට විරුද්ධ වැඩ කරන දේවල්. ඔය දේවල් නටන විවෘත දේවල් නටන කාවාඩි බයිල කුණු පෙර පෙරාගෙන කසිප්පු ගහගෙන ලේ පෙරාගෙන නටන වද හිංසා දීගෙන නටන දේවල් කොහෙද රටට සෙතක් වෙලා තියෙන්නේ. අර සත්තු හිංසනය කකුල් ගැට ගහලා පෙරහැරක නටනකොට 3-4 ඉඳනම ඔය කණ්ඩායම් රෙදි අඳගෙන හිර කරගෙන චූ කරන්න විදියක් නැතුව කක්ක කරන්න විදියක් නැතුව අපි දැකලා තියෙනවනේ ගස් යට
පිට්ටනිය ASCII හිර කරගෙන කණ්ඩායම් ඉන්න හැටි පැය 8ක් 9ක් හිර කරගෙන ওই මනුස්සය පෙරහැරක නටනවා කියන කොච්චර විපර්යාසයක්ද. යටිපතුල් හිල් කරගෙන බෝතල් කටු ගල් ඇනගෙන ලේ පෙරාගෙන කොහෙන්ද අපිට සෙතක් වෙන්නේ. මේව සාප අපට මේ එන්නේ. ඉතින් ඒක නිසා කරුණාකරලා මොඩේ පාවිච්චි කරලා කියන විදියට ඉදිරියේදීවත් හදාගත්තොත් හොඳයි නීතිය අපි දහම මොකද්ද කියන එක.